ආච්චියම බෙහෙත් හදලා ඉවර වෙන්න නම් දැන් ළඟයි. හැමෝම පොලිමක් හැදිලා පිළිවෙලට එන්න. රණ්ඩු කරන්න එහෙම එපා. හැමෝටම බෙහෙත් තියෙනවා. කෝකෝ පොලින් හැදිලා එන්න. අනේ ආන්නේ මෙන්න හොය තියෙන ගෙඩි මොයෙන් කොලදන්නකෝ මට කමේ උන්දාලා හිනානු කතා කරන වෙතියට අනේ ගොඩාක් ස්තුතියි ආච්චි අම්මේ මට දැන් මනමාලියකුත් ගේන්න පුළුවන් අනේ නංගියේ ඔයාට ගොඩාක් පිං සිද්ධ වෙනවා මගේ මේ කුඩුගතිය අයින් කරලා දුන්නට දැන් මට වෙනද වගේම වැඩක් බලක් කරගෙන ඉන්න පුළුවන් අනේ නැන්දේ ඔයා මෙතනට වෙලා නිකන් බලාගෙන හිටියට වැඩන්නේ අන්න අර යාච්චි බෙහෙත් කඩයක් තාගෙන පොලිම තියනවා හන්දි කඩේ ගාවට එනකම් ගොඩාක් අය ලෙඩ සනීප කරගෙන ආච්චිට පින්විදී පායනවා මට හම්බුණා ඒකත් එහෙමද හොඳයි ආච්චි බලමුකෝ මේ නන්සිත් එක්ක හැපිලා ඔයා දෙතිනන්නේ මම දෙතිනන්නේ කියලා මං අඹරන්නම්කෝ හොඳ කුලියක් බලමුකෝ අනේ අයියේ මං ඔය මහත් එක විනාඩියට අඩු කරලා දෙන්න මෙන්න මේක බීරින්ද අත් දෙයනේ කොල්ල නේද යුව අම්බෝ අලාතම කතා ඔයගොල්ලෝ කේමල් බෙහෙත් කරගෙන යන්න බතනේ දෙන්නම් මං අත ආච්චිට බලමුකෝ ආච්චි අපි හෙට උදේට අයියෝ මුලංගම කසලා මුලංගම කැවිලයි අනේ මේ මොන බෙහෙතක් අපිට දීලා තියෙන්නේ මන්නම් හිතන්නේ ආච්චි අපි දුන්න බෙහෙත් එක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ මොනවා හරි කවලම් වෙලා වගේ දැන් මොකක්ද ආච්චි මේකට කරන්නේ ගොඩක් අය හරිම තරහින් අනේ මන්දදරුව මොන්නම් වට්ටුරුයි විදිහටමයි හැදුවේ ආච්චියලවන්න විතුරු ගමට කරදර කරන ආච්චියලවන්න මිතුරුගමට වින කරන ආච්චියලවන්න මේ ඔක්කොම මන් නිසානේ මිතුරු ගමට කොච්චර ලොකු කරදරයක් දුන්නේ මම මේ ගමෙන් ගියා නම් හරි මම යන්නම් අනේ ආච්චි ඔයායි කමින් යන්නේ ඔයා ඉතින් කරන්න ගියේ හොඳක් නේ ඔකට ගමෙන් යන්න ඕනේ කාගයක් තිනුත් වැරදි වෙනවනේ මම මගේ තරුණ කාලේ අහලා තියෙනවා කැලින් එපිට තියෙන විලමැත්තේ තියෙනවලු රන් නෙළුමක් ඒක යම්කිසි ලෙඩක් වෙලා පැය 24ක් යන්න කලින් ගෙනල්ලා බෙහෙත් කෙරුවොත් ලෙඩේ නිට්ටාවටම සුව වෙනවලු ඒකට යන්න තියෙන්නේ නම් කුඩා කල් ගුහාවකින් ඒක ඇතුලේ යන්න පුළුවන් පුංචි ළමෙකුට අපිට යන්න බෑ ඒ නිසායි කවුරුත් ඒ මල මේ තරම් කාලයක් ගමට ගෙනාවේ නැත්තේ ඒක ඇත්තටම දුෂ්කරයිනේ අනික කවුද ඒ කැලෑවට ළමයි යවන්නේ ඒ නිසා අපි වෙනත් විසඳුමක් ඉක්මනට හොයාගන්න ඕනේ ඔයා ඔය දන්න ශාස්ත්‍රය පාවිච්චි කරලා වෙනත් බෙහෙතක් තියනවද කියලා බැලුවොත් හොඳයි අපිට මේ වෙලාවේ තියෙන එකම විසඳුමත් ඒකනේ අනේ මායි මගේ අයියලා දෙන්නයි ගිහිල්ලා ඔය නිලුම අරගෙන එන්නම් අපි මීට කලින්ත් ඔව කරලා තියෙනවනේ සීයේ ආච්චි අම්මා බය නැතුව ඉන්න අපි කොහොමත් ඔය නිලුම් වල අරගෙනමයි එන්නේ ආච්චි අම්මා එතකන් බෙහෙත් හදන්න ඕනේ දේවල් ඇස්ති කරන්නකෝ අපි ඉක්මනට නිලුම් වල අරගෙන එන්නම්
ආච්චි අම්මේ අපි කිව්ව විදිහටම නෙළුම් මල අරගෙන ආවා. ආච්චි අම්මා දැන් බේත් ටික හදන්නකෝ. හැමදේම හරියයි ආච්චි අම්මේ. මේක බීල බලන්නකෝ අඩුවක් දැනෙනවද කියලා. නැන්දේ මම ඔයාගේ බේත් එකක් පාවිච්චි කරලා තියෙනවා දැක්කලා අරගෙන ආවා. ඇයි නැන්ද බේත් පාවිච්චි කරලා ආවේ? අපරාධනේ. කවුරු හරි කත් එකක් ගන්න විසි කරලා අරන් ගිහින් තියෙන්නේ. කො දෙන්නකෝ අත. මේ අර කසන බෙහෙත් එක ළමයි ඔයාම මොකද්ද කරේ? අයියෝ කසනවා. අනේ ආච්චි අපිට සමාව වෙන්න ආච්චි. අපි හිතලා නෙමෙයි ඒක කරේ. අපිට ගොඩාක් ඉරිසියා හිතුණා අපේ කඩේට කවුරුත් දෙන්නේ නැතුව ඔයාලගේ කඩේට විතරක් ඇති. අපිට සමාව වෙන්න ආච්චි. ආච්චි අම්මා දැන් ওই බෙහෙත් එක යාළුවට දෙන්නද හදන්නේ? එයාලා නිසානේ මෙච්චර දෙයක් උනේ යාළුවට දෙන්න එපා ආච්චි. තවලින්ගෙන් ආච්චිට මේ ගමනට යන්න වෙනවා. ඒ නිසා දෙන්න එපා. එහෙම කරන්න හොඳ නෑ දරුවෝ. ඒත් අසනීපෙන් ඉන්න මිනිස්සෙක්නේ. ඒවල අපිට එහෙම කරා කියලා අපි යාළුවට එහෙම කරන්න හොඳ නෑ. අනේ ආච්චි ඔයාට ගොඩාක් පිං සිද්ධ වෙනවා. මං ඒ වගේ වැරද්දක් කරලා ඔයා මට ඒ බෙහෙත් එක දුන්නා. මං ඇත්තටම ලැජ්ජ වෙනවා ආච්චි. මං කවදාවත් ආයේ වගේ වැරදි වැඩ කරන්නේ. ඔයාට ඕන වෙලාවක මගෙන් ඕන උදව්වක් කරන්න. දැන් ඕන දේ වෙලා ඉවරයි. දැන් ඕක අමතක කරලා තාන්න. ඔයාගෙන් හොඳ පාඩමකුත් ඉගෙන ගන්නනේ. අර ඉන්න පොඩි එකාට වැරදි ආදර්ශයක් දෙන්න එපා. මං උදව්වක් ඕනි වෙලාවක ඔයාට කියන්න. ඔයාටත් මගේ මොන හරි වුණා එක මගෙන් ඉල්ලලා අරගන්න. කතාව හොඳ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.